ආපෝ ඔය මොකද්ද බං ඔය කරන්නේ? පොඩ්ඩක් පණ ඇතුව ගහහන්කෝ. උඹලා නිකන් හැටපැන්නා කියලා වගේනේ බං. අනේ මේ උකුන්සියේ පොඩක් කටවහගෙන ඉන්නවද? හායි ගයිස් කොහමද ඔයාලට? ඔයාලට පේනවද ගයිස්? අද අපේ ගෙදර තින්ත ගන්න හදන්නේ. මේ ඉන්නේ ගයිස්. මේ තමයි මගේ වන්නන් ලොල්ලි ග්‍රෑන්පා. මොකේ කිව්වා? ගයිස් ඔයාලට පේනවද? අර ඉස්සරහින් තරි බඩගොත්තොසම් මහත මිනිසෙක් කෙනවා. ඒ තමයි අපේ දඩා. ඈ ඒ මේ ගුණයෝ මේ කිඹට බඩාලු. ඈ බඩ? අනේ අම්මා මුන් තාතරව කතා කරන්න දන්නේ නෑනේ. අනේ නෑනේ බඩා නෙවෙයි දඩා කිව්වේ. අන්න දැක්කද? මේකේ ආයි කිව්වා. ඈ අනේ මට නම් අද හරිම සතුටුයි පුතේ. අද 31 රෑ පාටියක් දාන්න තිබිලා පුතාලා මෙහි ආවනේ කිරි උතුරනව බලන්න. ඔව් ඕක ඔය ආයෝ කිරි උතුරනව බලන්න නෙමෙයි. හොඳට කාලේ යන්නේ. මල පෙරේතයා. ඔව් බං බලහන් මොනිසා අද අපේ 31 රෑ පාටියම ඉවරයිනේ. කොච්චර දේවල් ප්ලෑන් කරන් හිටියද? ඒකක්වත් කරන්න වෙන්නේ නෑනේ. නැතුව මූ අපේ සංගමේ පන්නලා දාන්න ඕන බං. නැත්තම් අපිට කවදාවත් පාටියක් නම් දාන්න වෙන්නේ. අම්මා! ඈ කසුන? හාතිලව්වේ මගේ මේසේ. මොකද්ද හරකො මේ කරේ? ආනේ අම්මා පල්ලා මුන්නම්. යකෝ මේ සීලිමක් කඩාගෙන නේද ඇවිල්ලා තියන්නේ? අම්මේ අම්මෝ මේ කසුන ඔබ ටවුලක් නෑනේ. ඒ ජොනියා මොකෝ බං උනේ? මොකෝ උනේ කියලා දහන්නේ? වැඩක් නෑ බං කතා කරලා. මේ අකා අර සිවිලි මසීදිය උඩුවේ කල්ලන්න ගියානේ. කවුද? මෙමු? ඉතින් මොකෝ උනේ? ඉතින් කියන්නේ මෝ ඔගොඩුව අල්ලන්න ගියා විතරයි. ඔගොඩුව පැන්න කියාකෝ මොකේ මූණට? නෑ සිරාවටම? ඔව් බං පැනලා නිකන් හිටියා නම් කමක් නෑ. ඔගොඩුව කෙලිය මුට පයින් පාරා කෙලිම සීලිමක් කඩාගෙන බීම. එහෙනම් බෝස්ලේ වැහිච්ච කුඩුවෙක්ද කොහේ? මං ඔගොඩුව. යකොමු මෙච්චර දෙයක් කරලා තා බලන් ඉන්න ලස්සන. හිටපංගෝ ගොඩුවගේ ආච්චිට හාල් කරන්න. ඉදා. මේ ඔය ඔතන නෙලපල්ල කොල්ලනේ. ඔහොම වත්ත පිටිය නෙළුවහම මුළු අවුරුද්දම සුබ වෙනවා බං. අනේ අම්මේ බලහන් කුකුණේමා මගේ මොලේ. සුබ මගුලක් ඇදලා දාලා අපිට කියලා වත්ත පිටිය නෙලා ගන්නවා. ඔව් බං. ඔය මොකද්ද බං ඔය කරන්නේ? උඹ මෙතන සර්කස් පෙන්නනවද? අයියෝ නෑනේ. මම ඉත කපා ගන්න හදන්නේ. ඉතින් බං ඔයිට වඩා ලේසි නිනිමකක් තියලා කපා ගන්න එක. අම්මට සිරි. යකෝ මට දැන් එක මතක් වුණේ. ඉද්දකින් මේ වගේ මරිමොංගල් බූරුවෙක් නම් මේ අවුරුද්දේවත් තොපිලට මොලේ ලැබෙනවා නම් ලොකු දෙයක් බං. මේ මේටි කොහෙටද බං දාන්නේ? ඔය ඔතනින් පල්ලයට දාහන්. අවුලක් නැද්ද එහෙම? නෑ උඹ දාහන්කෝ. අවුරුදු ආවා නව අවුරුදු ආවා මේ මාසේ මට කිරි ඉතිරේවා. මොනාදයක් ඔය වැදුනි? මේ යකෝ ගඳ මොකද්ද මේ මට කුණු වතුරයකින් ගැහුවේ? බලහන්කෝ ඉතින් සුබ ගමනක් යන්න හැදුවා විතරයි. අම්මේ මොකද ඒ පාර වැදුනේ? අඩේ යකෝ මොකොත් උන්නේ නේ. ඒ ජොනියා මං හොදින් බං. මේ උඹට අවුලක් නෑනේ. මං අච්චර කිව්වනේ උඹට අයිනට යන්න එපා කියලා. අනේ thank you සරේරු මාමි. මාමා හිටියේ නැත්නම් මට මේ අවුරුද්දේම අබගාතේ කියලා තමයි ඉන්න වෙන්නේ. යටි බඩත් එක්කම කොර වෙලා තියෙන වෙලාවේ උඹ මේ මගුලක් කතා කරනවා. අම්මේ කොන්ද මොන මගුලකට මෙච්චර තනකොළ වේනද මන්දා? කවුද යකෝ මේ වත්ත පුරාම වලවල් හාරපු එක? මොන මගුලකට හාලද මන් දන්නේ. ආඩෝ සොරි බං මාටියා. මට කියන්න අමතකුණානේ. ඔය අපේ තාත්තා කපපු ලැට්වල් වල බං. යකෝ මේ මෙච්චර ලැට්වල් කපන්නේ. උඹලා දවසේම টয়ලට් එකේද ජීවත් වෙන්නේ? දැන්වත් ඇවිත් මෙන්න මේ ඇටමගලේ මා උඩට ගනින්. හරි ඉතින් හිමින් ඇදපන්. මේ චොට්ට
අම්මෝ මොකද්ද බං කරන්නේ? ආඩෝ සෝරි බං. මම මේකට මොකද්ද කරන්න කියලා අහන්නේ. ඔය ඇහුවේ ආන් අරු වලේ. ඒ මාටියා උඹට අවුලක් නෑනේ? අවුලක් නෑ. වැදුණු පාර උණ්ඩ කුපුච්චේද කොහේ වැදුනේ? නැන්නම් කොර වෙලා. මල්ලිලා එන්න කොකිස් කන්න. අනේ කොකිස් ගෙනල්ලා. අතේ මටත් ඕනේ. මේ ටික අරගෙන ඵලයන්. නොදකින් මෙහෙමත් මල පෙරේතේ. අම්මේ මේකේ රස. යකෝ ඇත්තටම රහයිනේ. සිංහිටි අක්කමද මේව හැදුවේ? අනේ නෑ මල්ලි. මම මේ කඩෙන් ගෙනාවේ. අම්මේ ඇති යාන්තම්. මගේ හදවතත් එක්ක නවතිනව බං මේක අක්ක හැදුවා කිව්වනම්. අනේ මේ ළමයිනේ. සිරියලතා නෙන්දේ. කොහමද ළමයිනේ? සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා නැන්දේ. සිරියලතා නැන්ද මොකද උදේ පාන්දරම මේ පැත්තේ? වෙන මොකටේ කොල්ලෝ? මම මේ උඹලට රසකේල් ටිකක් අරන් ආවා. මේ කො උඹලා අම්මා? ආර ඉන්නේ නැන්දේ කුසියේ. අද අපි කිරි උතුරවන්නනේ හදන්නේ. හැබැට හොඳයිනේ. මා තින්නක කිරි උතුරනව බලන්න. අම්මට සිරි රස කැවුමක් කන්න පුළුවන් ඒ වගේ. මේ හිමීට වරෙන් හොඳේ. අනේ මට බයයි යාළුවා. හරි හරි යකෝ. බය වෙන්නේ නැතු ඉදහන්. මේක ගනින්. අම්මට සිරි පත කෙවුම්. සුබෝදය මේක ගනින්. ලොකෝ කැවුම් නේද කණ්ඩුල? අනේ ඔය කුසුම නැන්දේ? ආතිලාවේ කුසුම නැන්දේ? බෝරු පටවුනේ. තමුසලා මේ අවුරුද්දේ පටන් ගත්තද හොරා කන්න? හොරා කන්න? නෑ කුසුම නැන්දේ. මේ අපි ආයේ මේ අපි මේ ආයේ මේ කෑම පරීක්ෂා කරන්න. ඔව් ඒකට ආවි. ඇත්තද? ඇයි තමුසලා තුන්දෙනා කෑම පරීක්ෂා කර දුන්නේ නැද්ද? අනේ අම්මපා තොපි තුන්දෙනාට මම අනේ අම්මෝ මෙන්න කුසුම නැන්දට මල පැල්ලි අපව මරාගෙන කන්න හදනවා. හොඳට මතක තියාගන්න දුවේ කිරි උතුරවාදී සුබ දිශාව බල්ලා තමයි කිරි උතුරවන්න ඕනේ. එතකොට මොකද්ද නැන්දේ සුබ දිශාව? මේ දකුණ තමයි ඉතින්. මේ පුතේ තාත්තේ කොහෙද අප මෙච්චරලා ගිහින් හිටියේ? පේන්නවත් ඉදියේ නෑනේ. මමද මං ගියා කොල්ලෝ අපේ මේ සිරිදෝනිස් මල්ලිව පොඩ්ඩක් හම්බෙන්න. තාත්තේ තාත්තත් බීලද? පිස්සුදුමට ඕවා මේ අම්මට නම් ඇහෙන්න කියන්න එපා. මට කන්න වෙන්නේ. මේ ළඟදි මම බීලයිල මාට්ටු වෙලා අම්මා ගැහුවා කියහන්කෝ කරවල බැද බැද හිටපු තෙල් තාච්චි. ඒක වැදුනා නම් මට අතර පිටසක් වල ජීවියෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා අම්මට නම් කියන්න එපා. කොනේ? ඌට වැඩේ මාට්ටු වගේ. නෝනේ. ගුනේ තමුසේ කොහෙද මෙච්චරලා ගිහින් හිටියේ? පේන්නවත් ඉදියේ නෑනේ. මමද මම ගියා නෝනේ මේ කඩේට පොඩ්ඩක් ගිහින් එන්න. ඒ මොකටද? මේ සීනි ගේන්න. ඉතින් සීනි තිබ්බනේ ෆ්‍රිජ් එකේ. තිබුණද? කමක් නෑ. කඩේ සීනි තිබුණේ නෑනේ. හරි. එනෝක යන්න ඇතුළට. කිරි උතරවන්නත් එපෙයි. අම්මේ යාන්තම් බේරුණා. අම්මෝ කුසුම නැන්දට හොඳටම මල පැල්ලා වගේ. මාම වහුණාම කන්න තමා වෙන්නේ. ඔව් බං කොල්ලෝ. අහුණා කන්න තමා වෙන්නේ. හරි. යමන්කෝ දැන් ඇතුළට. මට මේ උතුර දකුණ හොයාගන්න බැරුව බං ඉන්නේ. මාර ලස්සන ලයිට් ටික. ලස්සනට දාලා. කුණේ මාමි මොකක්ද අපොයි බලන්නේ? මම මේ ලයිට් ටික බැලුව කොල්ලෝ. මරුවට දාලා හොඳේ. මාර ලස්සනයි. ඔය කොහෙද පලයි තියෙන්නේ? මෙන්න මෙහෙනේ තියෙන්නේ. එහෙමද? මං හිතුවා මෙහි කියලා. ඔහොම කියොන්න කුසුම නැන්දට මේ නිකම්ම මාට්ටු වේවි. කුණේ මෙහෙ එන නේද කිව්වේ?
මේනව නෝනේ මේනවා ඉක්මන් කළා ඔය දර ටික ගෙනෙල්ල කොල්ලනේ. හොඳටම පරක් වෙලා තියෙන්නේ. මොකද බං අර ගුණී මාම නයා වගේ විදින්නේ. ෂුවර් ෂොට් එකටම සිරිදෝරිස් මාමත් එක්ක එකතු වෙලා රාබොන් නැති. පේන්නේ නැද්ද වෙන්න වැනිල්ල? ගුණී මෙන්න මේක අල්ල ගන්නවා පොඩ්ඩක්. කුකෝ දෙන නෝනේ මං අල්ලගන්න. සිංහිටි ඔය මොකද කරන්නේ? ඔන්න කතාරිනව. තාතාරින නේද කිව්වේ? ඔන්න ඇතෑරියා. මොකද්ද මිනිහේ කරේ? ඇයි ඉතින් නෝනේ කිව්වේ අතාරින්න කියලා. මං ඉතින් ඇතෑරියා. මං ඒක කිව්වර සිංහිටිට. ඒ කියාර දොර රෙද්දත් අල්ලන් ටටොක් කරන නිසා මං ඒකට කිව්වේ දොර රෙද්ද අතාරින්න කියලා. තමුසේ මොන මගුලකටද මේක ඇතෑරියේ? ඉතින් නෝනේ කිව්වේ. බින්දලා නේද කාලේ? ඔන්න ඕක තමයි කියන්නේ ගුණී මාමි. උදේ පාන්දර බොන්න එපා කියලා. ඔහෙද? අහන්නේ නෑනේ. මොනවා? බීලා? නෑ මම් බීලා නෑ. පිස්සුද? ඇයි යන්නේ? හන්දේ බෝක්කු අස්සට වෙලා සිරිදෝරිස් මාමත් ඒක බිව්වේ. මං දැක්කනේ. ඒකම මතක නැද්ද? ගුණේ? අනේ නෑ නෝනේ. මේකගේ බොරු. බොරු? හිටපන්කො බොරු පෙන්නන්න. ගුණේ මාමන් නම් මේ පාර අවුරුදු සුබයි වගේ. අනේ නෝනේ තා චීන්නම් ගහන්න එපා නෝනේ වදින්නම්. එහෙනම් යාළුවනේ ඔයාලටත් මේ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා හොඳේ. තමුසෙට මම